සුබ දවසක් නංගි මල්ලි වල හැමෝටම. අද අපි කතා කරන්න යන්නේ ඕගනික් කෙමිස්ට්‍රි යටතේ කාබෝ කැටයන පිළිබඳ. ඒ වගේම මාකෝනිකෝව් නීතිය, ඒ වගේම ප්‍රතිමාකෝනිකෝව් නීතිය පිළිබඳ. හරි. කාබෝ කැටයන. මොනවද මේ කාබෝ කැටයන කියන්නේ? කාබෝ කැටයන කියන්නේ කාබන් මත ධනාරෝපණයක් සහිත ප්‍රභේද. එතකොට කාබන් මත ධනාරෝපණයක් සහිත ප්‍රභේද අපිට හමු වෙනවා හතරක්. ඒ කියන්නේ අපිට එහාට කතා කරන්න පුළුවන්. අපි හතරක් කතා කරනවා. පළවෙනි එක මෙතිල් කාබෝ කැටයන, ඒ වගේම ප්‍රාථමික කාබෝ කැටයන, ද්විතීයික කාබෝ කැටයන, තෘතීයික කාබෝ කැටයන යන ආදී වශයෙන්. හරි. එතකොට මම ඒ පිළිබඳව ඔබට විස්තර කරන්නම්. හරි. මෙතිල් කාබෝ කැටයන. මෙතිල් කාබෝ කැටයන කියන්නේ කාබන් පරමාණු එකක් ඇති කාබෝ කැටයන තමයි මෙතිල් කාබෝ කැටයන කියන්නේ. එතකොට මෙන්න මේ වගේ එකක් බලන්න. මෙන්න මේ වගේ හැඩයව තමයි මෙතිල් කාබෝ කැටයන කියන්නේ. මෙන්න මේ වගේ. හරි. ඒ වගේම අපි දැන් බලමු ප්‍රාථමික කාබෝ කැටයන. ඒතර ප්‍රාථමික කාබෝ කැටයන කියන්නේ මොනවද? ධන පවතින කාබන්ට කාබන් පරමාණු එකක් පමණක් ඍජුවම සම්බන්ධ වෙලා තියෙනවා නම් අන්න ඒවා තමයි ප්‍රාථමික කාබෝ කැටයන කියන්නේ. ඒතර මෙන්න මේ වගේ ඒවා බලන්න. දැන් මෙහෙම බලන්න. මෙන්න ධන පවතින කාබන්. ඒකට සම්බන්ධ වෙලා තියෙන එක කාබන් කෙනා. එතකොට ඒවා අපි හඳුන්වනවා ප්‍රාථමික කාබෝ කැටයන කියලා. ද්විතීයික කාබෝ කැටයන කියන්නේ මොනවද? ද්විතීයික කාබෝ කැටයන කියන්නේ ධන පවතින කාබන්ට කාබන් පරමාණු දෙකක් ඍජුවම සම්බන්ධ වෙලා තියෙනවා නම් අන්න ඒවා තමයි ද්විතීයික කාබෝ කැටයන කියන්නේ. ඒතර මේ බලන්න. මෙන්න මේ වගේ හැඩයව බලන්න. මේ කාබන්ට සම්බන්ධ වෙලා තියෙන්නේ කාබන් දෙකක්. කාබන් දෙකක් සම්බන්ධ වෙලා තියෙනවා. ඒතකොට ඒකට අපි කියනවා ද්විතීයික කාබෝ කැටයන කියලා. ඒතර තෘතීයික කාබෝ කැටයන කියන්නේ වලට දැන් පුරුවන් කල්ප ගන්න. ධන පවතින කාබන්ට පරමාණු දෙකක් ඍජුවම සම්බන්ධ වෙලා තියෙනවා. පරමාණු තුනක්. කියන්නේ ධන පවතින කාබන්ට පරමාණු තුනක්, කාබන් පරමාණු තුනක්ව සම්බන්ධ වෙලා තියෙනවා. අන්න ඒවා තමයි තෘතීයික කාබෝ කැටයන කියන්නේ. මෙන්න මේ වගේ. CH3 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 plus ප්‍රබන් මේ ධන පවතින කාබන් පරමාණුවට කාබන් තුනක් සම්බන්ධ වෙලා මේක තෘතීයික කාබෝ කැටයන කියලා. එතකොට ඔබට ඊළඟට හමු වෙන යාන්ත්‍රණවලදී මේ පිළිබඳව තාමත් හොඳින් වැඩෙනවා. හරියට හරි. තවත් වැදගත් දෙයක් තමයි අපිට මේ කාබෝ කැටයන අපි කතා කරන්නේ මෙතිල් ප්‍රාථමික, ද්විතීයික කාබෝ කැටයන, තෘතීයික කාබෝ කැටයන. මේ කාබෝ කැටයන කිහිපයක් පිළිබඳව කතා කරන්නේ. මේ කාබෝ කැටයන වල ස්ථායීතාව අපි දැනගෙන ඉන්න අවශ්‍ය වෙනවා. එතකොට මේ මම ඔබට පෙන්නන්නම්. මේ අපි කතා කරන්න යන ස්ථායීතාව පිළිබඳව අපි පීලියට පොඩ්ඩක් මේක ඇඳගමු. මේ තියෙන්නේ ඔබ දන්නවා මෙතිල් කාබෝ කැටයනය. ප්‍රාථමික කාබෝ කැටයනය. ද්විතීයික කාබෝ කැටයනය. මේක තෘතීයික කාබෝ කැටයන. එතකොට පැහැදිලි ඔබට. එතකොට මෙන්න මේ පිළිවෙලට මොකද වෙන්නේ? ස්ථායීතාව වැඩි වෙයි. එතකොට මොකද්ද මේ කියන්නේ? දැන් මේ කාබන් වැඩි වෙන්න මොකද වෙලා තියෙන්නේ? ස්ථායීතාව වැඩි වෙලා තියෙන්නේ. එහෙම ඔබ මතක තබා ගත යුතුයි. හරියට හරි. හරි. දැන් අපි කතා කරන්න යන්නේ මාකෝනිකෝව් නීතිය පිළිබඳව.
මාකෝනිකෝව් නීතිය ගත්තට පස්සේ ඇල්කීනයකට සංයෝගයක් ආකලනය වීමේදී වඩා විද්‍යුත් ධන කොටස හයිඩ්‍රජන් පරමාණු වැඩි සංඛ්‍යාවක් සහිත කාබන් වලට සම්බන්ධ වෙනවා. ඒ වගේම විද්‍යුත් ඍණ කොටස හයිඩ්‍රජන් පරමාණු අඩු සංඛ්‍යාවක් සහිත කාබන් වලට සම්බන්ධ වෙනවා. ඒකට ඔබ මතක තියාගන්න මාකෝනිකෝව් නීතිය කියන්නේ හයිඩ්‍රජන් වැඩි තැනට තමයි මොකද්ද හයිඩ්‍රජන් සම්බන්ධ. ඒ වගේම එය සමගින් අනෙක් පරමාණුව හයිඩ්‍රජන් අඩු තැනට සම්බන්ධ වෙනවා. බලන්න අපි උදාහරණයක් බලමු. එතකොට මතක තියාගන්න මොකද්ද? හයිඩ්‍රජන් වැඩි තැනට තමයි හයිඩ්‍රජන් සම්බන්ධ වෙන්නේ කියලා මතක තියාගන්න ඉතා වැදගත් කරුණක්. එතකොට ඒක මතක තියාගන්න පුළුවන් මේ වැඩේ කරන්න. හරියට හරි. දැන් බලන්න මේ උදාහරණය. දැන් අපි දානවා Br. දන්නවනේ මෙතන ප්ලස් තියෙනවා Br මයිනස් තියෙනවා. එතකොට මේ මොකද්ද? H වැඩි කොටසින් දන්නවනේ. හයිඩ්‍රජන් වැඩි කොටස මෙතන. මෙතන තියෙන්නේ මොකද්ද? හයිඩ්‍රජන් අඩු කාබන් තමයි මෙතන තියෙන්නේ. එතකොට මොකද්ද වෙන්නේ? හයිඩ්‍රජන් මම කිව්වා මාකෝනිකෝව් නීතිය කියන්නේ මොකක්ද? හයිඩ්‍රජන් වැඩි තැනට තමයි හයිඩ්‍රජන් සම්බන්ධ වෙන්නේ. ඉතාමත් හොඳින් මතක තබා ගන්න. හරි දැන් බලන්න. දැන් මොකක් වෙයිද? බලමු මොකක් වෙයිද කියලා. දැන් වත් දන්නවා හයිඩ්‍රජන් වැඩි තැන මෙතන. එහෙනම් හයිඩ්‍රජන් සම්බන්ධ වෙන්නේ මෙතන. හයිඩ්‍රජන් අඩු තැන මෙතන. එහෙනම් Br සම්බන්ධ වෙන්නේ මෙතන. Br ආකලන ප්‍රතික්‍රියාව. අපි තවත් උදාහරණයක් බලමු. දැන් බලන්න මේක. චයි එතන ප්ලස් I වෙන තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? දැන් හයිඩ්‍රජන් වැඩි තැන මෙතන. එතනට හයිඩ්‍රජන් සම්බන්ධ වෙනවා. ඒ වගේම අනිත් එකට I සම්බන්ධ වෙනවා. මෙයයි මාකෝනිකෝව් නීතිය. එහෙනම් පොඩ්ඩක් අපි දැන් පැහැදිලි කරගමු. මේ ඇල්කේන එකට HBr ආකලනයේදී මේ වෙන යාන්ත්‍රණය මගින් පොඩ්ඩක් පැහැදිලි කරගමු. අපිට කාබෝ කැටයන් එහෙම හම්බ වෙනවා මේ කරන්න යන වැඩි. බලමු අපි කරන්නේ. ඔව්. බලන්න මේක. මෙන්න මේ යාන්ත්‍රණය තමයි අපි බලන්නේ. අපි කිව්වා හයිඩ්‍රජන් වැඩි දැනට හයිඩ්‍රජන් අනිත් එකට Br කියලා. එතකොට මේක ප්‍රධාන ඵලය. එතකොට අපිට සුළු ඵලයක් ගන්න පුළුවන් මේ අනිත් පැත්තට. මම එක වෙන්නේ කොහොමද කියලා පැහැදිලි කරන්න අපිට කාබෝ කැටයන මගෙන් එක පැහැදිලි කරගන්න පුළුවන්. මෙතනට Br ඇවිල්ලා මෙතනට H. මේක සුළු ඵලය. එතකොට මාකෝනිකෝව් නීතිය අනුව වෙනවා නම් ඒකේ ප්‍රධාන ඵලය මේක. එක සුළු ඵලය මේක කියලා මතක තියාගන්න ඕනේ. ඒතර Br දැම්මොත් වෙන්නේ මොකද්ද? මාකෝනිකෝව් නීතිය අනුව. ප්‍රතිමාකෝනිකෝව් නීතිය කියලා එකක් හම්බ වෙනවා. ඒකට දාන්න ඕනේ HBr සමග පෙරොක්සයිඩ්. අපි ඒ පිළිබඳව මේ ඉදිරියේදී කතා කරමු. හරියට හරි. හරි. දැන් මේකේ යාන්ත්‍රණය අපිට බලමු. මෙන්න මෙහෙමයි වෙන්නේ යාන්ත්‍රණය. යාන්ත්‍රණය බලන්න යන්නේ. යාන්ත්‍රණය. බලන්න. දැන් HBr බලාගෙන ඉන්න හොඳට මේ මං අදින ඊතල එහෙම දිහා. එතකොට අපිට මෙතනින් මේ හයිඩ්‍රජන් තියෙනවනේ හයිඩ්‍රජන් සම්බන්ධ වෙන්න පුළුවන්. මෙතනට සම්බන්ධ වෙන්න පුළුවන්. මෙතනට සම්බන්ධ වෙන්න පුළුවන්. ඔබ දන්න. එතකොට අපි එහෙම සම්බන්ධ කරලා තියෙනවා. ඔව් මෙතන හරි මෙතනට සම්බන්ධත් වුණා. මෙතනට සම්බන්ධ මේ හයිඩ්‍රජන් මෙතනට සම්බන්ධ වුණා මෙතන. ඒ වගේම තව විදිහකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඔබ දන්නවා.
මෙතනට සම්බන්ධ වුණා කියලා. හරි. දැන් මෙතන ගන්න වෙලා තියෙනවා. දැන් එතකොට මේක මොන කාබෝකැටයනයක්ද? මේක ප්‍රාථමික කාබෝකැටයන අපිට පේනවා. මේක ප්‍රාථමික කාබෝකැටයනයක්. මේක මොන කාබෝකැටයනද? 1යි 2යි. ධන කාබන්ට සම්බන්ධ වෙලා තියෙන කාබන් ප්‍රමාණය 2ක්. එහෙනම් ඒක ද්විතීයික කාබෝකැටයන. ද්විතීයික කාබෝකැටයන අන්න වැඩි. එතකොට මම ඉස්සෙල්ලා කිව්වා ඔබට මොන කාබෝකැටයනයද මෙතනින් ස්ථායි වැඩි? ඔබ දන්නවා ද්විතීයික කාබෝකැටයනය තමයි මෙතනින් ස්ථායි වැඩි. එහෙනම් අපි දන්නවා මේ මෙතන Br ඉන එක මෙන්න මේ පැත්තේ ඉන්නවා. මේ පැත්තේ Br ඉන එක එහෙම ඉන්නවා. ඒතකොට Br ඉන සමග මොකක්ද ප්‍රතික්‍රියාව වෙනව නැත්තේ? ස්ථායි වැඩින එකගේ තමයි ප්‍රතික්‍රියාශීලීත්වය වැඩි. එතකොට ඒක තමයි ප්‍රතික්‍රියාව වෙන්නේ. එහෙනම් මෙන්න මේ හාදය ද්විතීයික කාබෝකැටයනය තමයි Br ඉනත් එක්ක යන්නේ. ඔන්න මෙන්න මෙහෙම වෙන්නේ. එතකොට බලන්න වැඩේ. මම හිතනවා දැන් තේරෙන්නේ නැති කියලා. මේක තියෙන වැඩේ. ඒක මෙන්න එහෙම ගිහලා මේකට යනවා. මොකද වෙන්නේ? ඔන්න අපිට අවශ්‍ය පිළිතුර ලැබෙනවා. ගාන් ටික ඇරලාම යන්න. එතකොට බලන්න. දැන් BR යනවා. ඒක මේ වැඩිටෙන්ද තමයි ඉච්ඡාවේ. මේ එතකොට ද්විතීයික කාබෝකැටයන ස්ථායත වැඩි. ඒක තමයි ඇතුළේ වෙන ක්‍රියාවලිය. මේක තමයි මේ මාකෝනික නිත්‍යව අපිට මේ යාන්ත්‍රණයක් වන්නත් ඒක අපි පැහැදිලි කරගත්තා. හරියට හරි. එතකොට තව දෙයක් මතක තියාගන්න. හයිඩ්‍රජන් හේලයිඩ් අතුරින් ප්‍රධාන ඵලය හා සුළු ඵලය ලෙස ඵල දෙකක් පිළිබඳව සාකච්ඡා කරන අපේ අර PR හයිඩ්‍රජන් බ්‍රෝමයිඩ් සඳහා පමණ ඒ වෙනකොට පමණ. හරි. හරි. දැන් අපි කතා කරමු ප්‍රතිමාකෝනික නීතිය පිළිබඳව. ප්‍රතිමාකෝනික නීතිය. මාකෝනික නීතිය පරස්පරය තමයි ප්‍රතිමාකෝනික නීතිය කියන්නේ. ඒතර අපි කෙටියෙන්ම කිව්වොත් හයිඩ්‍රජන් අඩු තැනටම තමයි. දැන් අරක මොකක්ද මේ මාකෝනික නීතියේ හයිඩ්‍රජන් වැඩි තැනට හයිඩ්‍රජන් ගියා. එහෙනම් ප්‍රතිමාකෝනික නීතිය වෙන්නේ මොකද්ද? හයිඩ්‍රජන් අඩු තැනට තමයි හයිඩ්‍රජන් යන්නේ. අනිත් හයිඩ්‍රජන් වැඩි තැනට අනිත් එක යනවා. ඒක හොඳට මතක තියාගන්න. හරිද? මේක මේ තාමත් මුලින්ම මතක තබා ගත යුතුයි. එතකොට ඇල්කීනේක සංයෝගයක් ආකලනයේදී වඩා විද්‍යුත් ධන කොටස හයිඩ්‍රජන් අඩු සංඛ්‍යාවක් සහිත කාබන් වල සම්බන්ධ වෙනවා නේද? හරි. එතකොට හයිඩ්‍රජන් අඩු තැනටම තමයි හයිඩ්‍රජන් සම්බන්ධ වෙන්නේ. බලන්න මේ උදාහරණේ. එතකොට මාකෝනික ප්‍රතිමාකෝනික නීතිය සඳහා HBr පමණක් සාකච්ඡා කරනවා අපි. එතන මෙහිදී HBr සමග පෙරොක්සයිඩ් පාවිච්චි කරනවා. පෙරොක්සයිඩ් අපි දන්න H2O අපිට දාන්න පුළුවන්. හරි. බලන්න උදාහරණයක්. එතන මේක අපි මතක තියාගන්න හයිඩ්‍රජන් අඩු තැනට තමයි හයිඩ්‍රජන් එන්නේ. අපි දාන්න ඕනේ HBr සමග පෙරොක්සයිඩ් කියලා කියන්න පුළුවන් මෙහෙම HBr H2O. හරිද? හරිම සතුටුයි. මේ බලන්න උදාහරණයක්. එනවා කියන්නේ HBr H2O පෙරොක්සයිඩ් මාධ්‍යයට පෙරොක්සයිඩ් සමග දැම්මට පස්සේ මොකද වෙන්නේ? ප්‍රධාන ඵලය ලෙස අපිට ලැබෙනවා. ඔන්න දැන් එහෙම තියෙනවා. හයිඩ්‍රජන් වැඩි තැනද නේ හයිඩ්‍රජන් අඩු තැනට තමයි හයිඩ්‍රජන් සම්බන්ධ වෙන්නේ. අනිත් තැන තමයි BR සම්බන්ධ. මේක මොකද්ද? ප්‍රධාන ඵලය බවට පත් වෙනවා. ප්‍රධාන ඵලය බවට පත් වෙනවා. එතකොට අනිත් එක ගත්තන් පස්සේ අනිත් ඵලය මොකද්ද? අනිත් ඵලය මේක සහ BR මාරු වෙලා යන එක. එතකොට අපිට පුළුවන් කියන්නේ ඒක මොකද්ද? සුළු ඵලය කියලා. එතකොට මම හිතනවා ඔබට පැහැදිලි වුණා කියලා මාකෝනික නීතිය සහ ප්‍රතිමාකෝනික නීතිය පිළිබඳව. ඒ වගේම අපි කතා කරා කාබෝකැටයන පිළිබඳව. ඉතින් අන්තිමල්ලි අපි ඊළඟට හම්බ වෙන ඇල්කයින පිළිබඳව වීඩියෝවලින් මම හිතනවා ඔබ තාමත් වැදගත් කරුණු කිහිපයක් මේ වීඩියෝවෙන් ඔබගේ ඔළුවට ගත්තා කියලා. ඔබගේ කෙමිස්ට්‍රි මොළයට. එහෙනම් සුබ දවසක් ඔයාලා හැමෝටම.